මේ තියෙන්නේ මගේ මෙම්බර් කෙනෙක් ගත්ත ප්‍රොෆිට් එකක්. ඔයාලට පේනවා මේ මෙම්බර් මට ප්‍රොෆිට් කාඩ්ස් ටික එවපු එක. මේක ගැන අපි කතා කරමු. මෙහෙමයි දැන් මගේ මෙම්බර්ස්ලා ඉන්නවා ලයිෆ් ටයිම් එකේ මෙම්බර්ස්ලා ඉන්නවා 400 ගණන්. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ 422ක් ඉන්නවා ප්‍රෝ ට්‍රේඩින් කමියුනිටි ලයිෆ් ටයිම් මෙම්බර්ස්ලා. මේ මෙම්බර්ස්ලාට මම දාන වීඩියෝස් එහෙම මම වීඩියෝස් පබ්ලිෂ් කරා කියලා දාපු ඒවා. එතකොට මේ ලයිෆ් ටයිම් මෙම්බර්ස්ලා ඉන්නවා 422ක්. ඒ මෙම්බර්ස්ලා එක්කෙනෙක් තමයි ඔය. ඊට පස්සේ මගේ මන්ත්ලි මෙම්බර්ස්ලා ඉන්නවා. මේ තියෙන මන්ත්ලි මෙම්බර්ස්ලා ඉන්නවා 543ක්. මේක සමහර අය ඉන්ඇක්ටිව් අය ඉන්නවා. නමුත් මේ වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒකට ඔයාලට වෙනවා මෙම්බර්ස්ලා 1000කට ආසන්න ප්‍රමාණයක් මාව විශ්වාස කරලා මේ ගෲප්ස් වල ඉන්නවා. ඉතින් ඒ වගේ මෙම්බර්ස්ලා 1000ක් මාත් එක්ක මේ අවුරුදු ගාණක් එකතු වෙලා ඉන්නේ. මේකේ තියෙන වටිනාකම දන්න නිසා. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි මම අද පෙන්නන්නේ. මගේ මෙම්බර් කෙනෙක් ගන්න ප්‍රොෆිට් එකක් ගත්ත ප්‍රොෆිට් එකක්. ඔයාලට පේනවා එයා සමහර ප්‍රශ්න තියෙනවා මගෙන් අහනවා. රයිට් මේ විදිහට මේ එයාගේ ට්‍රේඩින් සෙටප් එක හදාගෙන යන එක තියෙන්නේ. ඉතින් ඒ වගේ තියෙනවා මේ ඉන්න මේ තියෙන ට්‍රේඩින් සෙටප් එකේ. ඉතින් පොඩිවට පටන් අරගෙන මේ වගේ තත්වයකට යන්න try කරන්න ඕන. බලන්න මේ මෙම්බර්ගේ ට්‍රේඩින් සෙටප් එක right ලොකුවට ස්ක්‍රීන් දෙකක් ඇත්තටම තිබ්බනම් ඇති ගොඩක් ඕනේ. දැන් මට ඊ මෙම්බර් කෙනෙක් කතා කරලා ඇහුවා මොනිටර්ස් කීයක් ගන්න ඕනේ මොනවාද ගන්න ඕනේ මොනිටර්ස් වර්ග කියලා. එහෙම නෑ රයිට්. එහෙම අත්‍යවශ්‍ය නෑ. ඔයාලට මොනිටර්ස් දෙකක් තිබ්බනම් ඇති දෙකක් තුනක් වගේ තිබ්බනම් ඇති තුනක් වගේ තියෙනවා හොඳයි. නමුත් දෙකක් තිබ්බත් එකක් තිබ්බත් ඇති ඇත්තටම මොනිටර්ස් මත ඩිපෙන්ඩ් වෙන්නේ නෑ. මොනිටර් ගාන මත ඩිපෙන්ඩ් වෙන්නේ නෑ. නමුත් මේ වගේ ලස්සන සෙටප් එකක් හදාගන්න එක ඉතින් හොඳයි. එතකොට මේ බලන්න මම කාඩාන එකේ ඔයාලට මතකද මම කිව්වා මම ගත්තේ පොඩි ප්‍රමාණයක් ප්‍රොෆිට් එක ගන්න මෙම්බර්ස්ලා ඉන්න ගොඩක් වැඩි ප්‍රමාණ ගන්න අය. සමහර මෙම්බර්ස්ලා ටිකක් වැඩිපුර ලෙවරේජ් කරන අය. මම 2x දැම්මම සමහර අය 4x 5x දාන අය ඉන්නවා. මේක බලන්න මේක මෙයා නම් 2x ලෙවරේජ් විතරයි කරන්නේ ඩොලර් 300 ගානක ප්‍රොෆිට් එකක්. තේරෙනවද මෙම්බර්ස්ලා මෙහෙම දාන ප්‍රොෆිට් ගන්න. මේ තියෙන අයියේ ප්‍රොෆිට් කියලා දාලා මේ තියෙන මැසේජ් එක රයිට්. ප්‍රොෆිට් කාඩ් ඩොලර් 300ක් නේ රුපියල් ලක්ෂයක්. එක ට්‍රේඩ් එකේ. රයිට්. එතකොට මේකේ තව පහළට ගියොත් මෙයාගේ P&Ls තියෙනවා. රයිට් මේ තියෙන මට ඒ P&L බලන්න ඩොලර් 1848ක් දැනට එයා හොයලා තියෙනවා. මේ එයා ගත්ත ට්‍රේඩ්ස් ටික මේ තියෙන කාඩාන එකෙන් ටිකක් වැඩිපුර හොයලා තියෙනවා. සොල් එකෙන් හොයලා තියෙනවා. කාඩාන එකෙන් ඩොලර් 800 ගණක් එයා හොයලා තියෙනවා. සොල් එකෙන් ඩොලර් 600 ගණක් හොයලා තියෙනවා. තව බ්ලෙන්ඩ් APT වගේ කොයින්ස් වලින් පොඩි ප්‍රමාණයක් හොයලා තියෙනවා. මේ තව පටන් ගත්ත විතරයි ජර්නි එක. හිතන්න තව අවුරුදු 5ක් යනකොට මේ මෙම්බර් කොතන ඉදීද? තව අවුරුදු 10ක් යනකොට කොතන ඉදීද? ඩොලර් ලක්ෂයක් ලක්ෂ දෙකමාරක account එකක් කියන එක nothing right. අනිවාර්යෙන් ඒක හදන්න පුළුවන් මෙම්බර්ස්ලා ඕන තරම් group එකේ ඉන්නවා. හදපු අය ඕන තරම් ඉන්නවා group එකේ right. ඩොලර් ලක්ෂ 3.5 trade කරන අය group එකේ ඉන්නවා. ගොඩක් නෑ කීප දෙනෙක් ඉන්නවා. එතකොට දැන් මේකේ මේ තියෙන්නේ පහුගිය දවස් කීපේ ගත්ත profit බලන්න. පළවෙනිද 224යි දෙවෙනිදා 190යි තුන්වෙනිදා 442ක් හොයලා තියෙනවා. 7 day last 7 day වලට විතරක් ඩොලර් 857ක් හොයලා තියෙනවා. ලක්ෂ 3කට ආසන්න මුදලක් දවස් 7න් ඒ මෙම්බර් හොයලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක කරන්න. මේ මෙතන දැන් මම මේ අපි ඩිස්කෂන් එකක් දාමු කියලා ඔයාලට මම ලයිව් ඩිස්කෂන් එක පෙන්නන්නම්. එයාගේ ජර්නි එක කොහොමද කියලා අපි කතා කරමු. මේක තමයි මම මෙතන සජෙස්ට් කරේ. මේ ටයිම් එකක් arrange කරන් කියන්න කියලා තියෙනවා මල්ලි. අනිවාර්යෙන් අපි ඒක arrange කරලා ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේ මෙම්බර් ට්‍රේඩ් දාන්නේ. එයාගේ මොනවාද තියෙන ටාගට්ස් ඉස්සරහට ඒවා අපි කතා කරමු. හරි. ඒතකොට ඔන්න ඔය විදිහට ඔයාලට බලන්න පුළුවන් මෙම්බර්ස්ලා කොහොමද මේකෙන් ඉස්සරහට යන්නේ කියලා. එකපාර නෙවෙයි right. හදිස්සි වෙලා මේ එකපාර දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. මේවා කාලයක් තිස්සේ ප්ලෑන් කරලා හරිම ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. ට්‍රේඩින් කියන්නේ පුදුම ඉවසීමක් තියෙනවා. නැත්තම් කොතෙන්ද හරි අලොස් වෙනවා. දැන් මෙම්බර්ස්ලා සමහර අය ඉන්නවා එකපාර ඩොලර් 10000 20000 දාන්න හදන අය. ඒ ඉවසීම නැති නිසා. එතන මම කියන්නේ එපා එහෙම දාන්න පොඩි ප්‍රමාණයකින් ඩොලර් 100 200 300 පටන් ගන්න. ඩොලර් ලක්ෂ 2 දාන්න අහන අය ඉන්නවා. එතකොට මම කියන ඩොලර් 2500න් පටන් ගන්න කියලා. ඒ වගේ පොඩි ප්‍රමාණ වලින් අපි පටන් ගන්න යන්න ඕනේ. හරි. එතකොට Bitcoin chart එක බැලුවොත් එහෙම මෙතන මම පොඩි ඇනලයිස් එකක් කරා VIP members-ලාට. මේ තින්නේ මාකට් රිජෙක්ට් ලා බෙන්න මේ රේන්ජ් එකට එන්න පුළුවන් කියන එක. එතකොට ඔයා දැනට Bitcoin trade එක නැත්තා. ඒ වගේම ඔයා මේ හරියෙන් එන්න ඕන කීප දෙනෙක් ඇත්තටම මේ community එක නැති අයත් මට message කරා මේ හරියෙන් එන්න ඕනා කියලා ඇනලයිස් එක බලලා බෙන්න මේ week එක රේන්ජ් එකේ. එතකොට බෙන්න මේ හරිය දැන් ඔයාලට profit ගන්න වෙනවනේ. මම කිව්වේ බෙන්න මේ complex එක ලොකු restaurant එකක් තියෙන business බෙන්න මේ week එක ඔයාලට පේනවනේ මේ ලොකු selling page එකක් ඇවිල්ලා මෙතන selling page එකක් තියෙනවා මෙතන selling page එකක් තියෙනවා. ඒතර තියෙන reject වෙලා තියෙන ලස්සන price එක. ඒතර කොතෙන්ද ආයේ support එක එන්නේ price එකේ? බෙන්න මේ complex එකේ. ඒ complex එකේ පහළ කෙළවරින් support එක එන්න පුළුවන්.
ඒතකොට අන්න ඒ හරි තමයි ඊළඟට ඔයා ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් හොඳම ලෙවල් එක. නැතුව මෙතන නෙවෙයි. එතකොට අපි බලන්න ඕනේ RSI එක රීසෙට් වෙලාද කියලා. රීසෙට් වෙන්න ඕනේ කොහෙටද? මේ ඕවර් සෝල්ඩ් ඒරියා එකට. දැන් මේ මිඩ් ලෙවල් එකකින් තියෙන්නේ මෙන්න මේ හරියට. ගොඩක් පහළට එන්නත් අවශ්‍ය නැහැ. එන්නත් හොඳ නැහැ ඇත්තටම. මෙන්න මේ රේන්ජ් එකෙන් ඕවර් සෝල්ඩ් වෙලා නවතිනවද කියන එක. ඒතර මාකට් එක මේ හරිය ලස්සනට අප් වෙන්න පුළුවන්. right. ඒතර මේ හරියට හොඳ ට්‍රේඩ් එකකට වාට එන්න වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලේම මතක තියාගන්න බිට්කොයින් එක කොහෙට යන්න පුළුවන්ද? 39000ට 40000ට 47000ට ওই රේන්ජ් එකට යන්න පුළුවන්. හරිද? මම ඔයාලට ඒක මම කියන්න මේ අගෝස්තු වෙනකම් මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. right. එතකොට මේ සැප්තැම්බර් වෙනකම් උනත් ඇදෙන්න පුළුවන්. ඉතින් ඒක ඔළුවේ තියාගෙන තමයි අපි ට්‍රේඩ් කරන්නේ. මෙතනින් අපි එන්ටර් වුණාට පහලෙන් අපි මෙන්න මේ රේන්ජ් එකට කොහොමත් 58ට වැටෙන්න පුළුවන්. ඒ හරියෙන් අපි ඇඩ් කරන්න ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ස්ටොප් ලොස් එකක් දාන්න ලෙවල් එකක් ඔයා ඩිසයිඩ් කරලා තියෙන්න ඕනේ. හැබැයි බිට්කොයින් වල වෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකකදී අපිට ස්ටොප් ලොස් දාන්න ඩිසයිඩ් කරන්න හරිම අමාරුයි. ඒකට මොකද හේතුව ගොඩාක් ෆේක් අවුට් යනවා. ඒ වගේම බිට්කොයින් මේ වෙලාවේ බයි කරන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒතර මාකට් එක අපේ ස්ටොප් ලොස් කඩාන පහළට ආවත් මෙන්න මේ හරියෙන් ඔය ස්ටොප් ලොස් එකක් දැම්ම කියනකො ගොඩක් වෙලා මේ හරියට ඇවිල්ලා ආය ගොඩක් අප් වෙන්න ඉඩ තියෙනවා. ඒතර මේ වගේ වෙලාවක ගැළපෙන්නම DCA කර ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන එක ඒ වගේම සුන් ට්‍රේඩින් ස්ට්‍රැටජිය ෆලෝ කරන එක. ඉතින් ඔයාලා දන්න මම ගොඩක්ම ෆලෝ කරන සුන් ට්‍රේඩින් ස්ට්‍රැටජිය DCA and සුන් ට්‍රේඩින් එකට කම්බයින් කරලා මම යන්නේ. ඒතකොට අනික් කොයින්සුත් එහෙමයි බලන්න පුල් බෑක් එකේ ලස්සනට ආවේ AVAX එකේ. මම AVAX එකේ මෙම්බර්ස්ලාට කීවා මේ හරියෙන් දැන් එන්ටර් වෙන්න එපා. මගේ එන්ට්‍රි එකක් තියෙනවා. නමුත් මේ හරියෙන් එන්ටර් වෙන්න එපා. ඊළඟ පුල් බෑක් එක එනකන් ඉඳලා මෙන්න මේ කම්ප්ලෙක්ස් එකේ. මෙන්න මෙතන වික්ස් ගොඩක් හල්ලා තියෙන වික්ස් 4ක්. ඔන්න ඔය හරිය තමයි ඊළඟ සපෝට් එක තියෙන්නේ 12 රේන්ජ් එකකින්. ඒතකොට ට්‍රේඩ් එකක් ඔයා ඉනිෂিয়েට් කරනවා. ඒකට මම කියන ස්ටාර්ට් පොසිෂන් එකක් කියලා. ස්ටාර්ට් පොසිෂන් එකක් ගන්නවා නම් මෙන්න මේ රේන්ජ් එක තමයි ගන්න ඕනේ. එක ඉරි කෑල්ලක්වත් ඕනේ නැහැ මාකට් එකේ යන්න. XRP බලන්න XRP මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක වඩ පේනවනේ පැරලල් channel එකේ පහළ ට්‍රෙන්ඩ් ලයින් එක හැම වෙලේම මේක වැඩ කරේ මොකක් විදිහටද සපෝට් එකක් විදිහට මේ වගේ සපෝට්ස් විදිහට වැඩ කරා හැබැයි බ්‍රේක් අවුට් වුණාට පස්සේ ඒක රිජෙක්ෂන් එකක් වෙනවා ඒ කියන්නේ රෙසිස්ටන්ට් එකක් වෙනවා මෙන්න රෙසිස්ටන්ට් එක මෙන්න රෙසිස්ටන්ට් එක ඒතර මෙන්න මේ හරියට ආපුවාම මෙන්න මේ රේන්ජ් එකෙන් ඊළඟ සපෝට් එක මාකට් එක ගන්නවා හැබැයි පහලට මෙන්න මේ රේන්ජ් වලට එන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. මම මේ රවුමක් ඇඳලා තියෙන්නේ. මේකට අනිවාර්යෙන් වැටෙනවා. හැබැයි වැටෙන්න කලින් මෙතන වැදිලා බවුන්ස් වෙලා මෙතන වැදිලා බවුන්ස් වෙලා වැටෙන්න පුළුවන්. ඒතකොට ට්‍රේඩ් මෙතන වැටෙනකම් බලන් ඉන්න නැතුව ට්‍රේඩ් අපිට 3ක් 4ක් මේකේ ක්ලෝස් කරගන්න පුළුවන්. ඒතකොට අනික් කොයින්ස් උත් ওই විදිහට තමයි හැසිරෙන්නේ. කට්ටිය පැනික් වෙලා බයි කරනකොට මාකට් එක ඔන්න අනිත් පැත්තට හැරිලා තියෙනවා. ඉතින් මාකට් ඊළඟ සපෝට් එකට ආපුවාම අපි ඊළඟ ට්‍රේඩ් එක ප්ලෑන් කරනවා. මගේ ට්‍රේඩ් 9ක් තියෙනවා. ඔයාලා දන්නවා අපි කාඩවුන් එක ක්ලෝස් කරා. බලන්න කාඩවුන් එක දැන් මේ හරියනේ මම රිජෙක්ෂන් එකේ කියලා හිතුවේ මෙන්න මේ වික් එකේනේ. නමුත් ඒ වික් එක කඩන් උඩට ගියා. උඩට ගියාට දිගටම උඩට ගියේ නෑ. මෙන්න මේ රේන්ජ් එකේ රෙසිස්ටන්ට් එක ආවා රිජෙක්ෂන් එක ආවා. ඒතර මෙන්න මේ හරියට ආය ආවොත් මෙන්න මේ වික් එක වට පේනවනේ මේක තමයි වැදගත්ම. මෙන්න මේක. මෙන්න මේකෙන් ඊළඟ සපෝට් එක ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට මාකට් එක ඩීප් ඇනලයිස් එකක් කළා මම කොහොමද ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්නේ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ප්‍රෝ ට්‍රේඩින් කමියුනිටි එකට ජොයින් වුණොත් ඔයාලට ලයිෆ් ටයිම් ඇක්සස් එක ගන්න පුළුවන්. ඔයා සීරියස් නම් ඒ කියන්නේ ට්‍රේඩින් ගැන ඔයා සීරියස් නම් ලයිෆ් ටයිම් ඇක්සස් එක ගන්න පුළුවන්. මොකද ලයිෆ් ටයිම් ඇක්සස් එක $990ක් වෙනවා. my lifetime access එක $990යි pro trading community එකේ. එහෙම නැත්නම් monthly ඔයාලා $69 join වෙන්න පුළුවන්. $69 per month. ඔයා test කරන්න ඕන නම් crypto field එක කොහොමද මම trade කරන්න කියලා test කරන්න ඕන නම් monthly join වෙන්න පුළුවන්. නැත්නම් ඔයා serious නම් dead serious නම් crypto වලින් තව 5 years 10 years වලින් ඔයා ලොකු goal එකකට යන්න හිතනවා නම් lifetime membership එක ඔයාලට ගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා මාව contact කරගන්න WhatsApp එකෙන්. මොකද lifetime එක මම හරිම ෆිල්ටර් කරලා දෙන්නේ ඔයාගේ ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එක බලලා ඔයාගේ කැපිටල් එක බලලා ඒව කතා කරලා තමයි lifetime එක මම arrange කරන්නේ ඒකට eligible ද ඔයා lifetime එක ගන්න සුදුසුද කියලා බලන්න අපි කතා කරමු මට message එකක් දාන්න මොකද මේක premium group එකක් ඔය members 422ම මම ෆිල්ටර් කරලා join කරගත්තා ඉන්නේ නැතු ආවට කියලා join කරගන්නේ කීප දෙනෙක් ඇති මට කතා නොකර payment කරලා join වුණ අය payment කරමු නිසා join කරගත්තා නමුත් payment කරන්න කලින් අනිවාර්යෙන් මම කියනවා මම කතා කරලා training experience එක බලලා capital එක බලලා එයා group එකට join වෙන සුදුසු කෙනෙක්ද කියලා බලලා තමයි මම join කරගන්නේ. ඒ වගේ premium මට්ටමින් අරන් යන එක.
ඉතින් ට්‍රේඩින් මුල ඉඳන් ඔයාට ඉගෙන ගන්න ඕන. මෙච්චර කැපිටල් අපි හදාගෙන මේ වගේ ලොකු ප්‍රොෆිට් ගන්න කොහොමද කියලා මුල ඉඳන් ඉගෙන ගන්න ඕන. ඔයාට කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. SA Trading Academy මාස්ටර් කෝස් එක මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක මට WhatsApp මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බර් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. WhatsApp නම්බර එක ඔයාලට මතක තියාගන්න පහසුයි 071 10000 66 නම්බර එක. හරි එහෙනම් ඔයාලට සුබ දවසක්.